හෙලෝ ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ පොඩි භාණ්ඩයක් එක්ක. ඉන්නේ DJI Neo එකක් ගෙනාවා. ඉතින් මේක Flymo combo pack එක. මේකේ ඔක්කොම parts ටික තියෙනවා මේකේ remote එකත් එක්කම. ඉතින් අපි ලබන සතිය යන්න ඉන්නවා කනවිද්දගල යහංගල කෙසල්පත් දෝරුව. ඉතින් ওই සෙට් එකට අපි ලබන සතිය යන්න ඉන්නවා. ඒක නිසාම තමයි මේ ගත්තේ නියෝ එක. හැබැයි කනවිද්දගල යහංගල කියන්නේ පට්ට හුලන් තියෙන ප්ලේස් එකක්. මේ නියෝ එක හුලන් එකට පොඩ්ඩක් පුරුදු දෙනවා මදි. ඉතින් අපි ගිහිල්ලා තමයි බලන්න ඕනේ මොකද තත්ත්වය අපිට හොඳ වීඩියෝ එකක් ගහ ගන්න පුළුවන් වේද මොකද්ද වෙන්නේ කියලා බලමු ගිහිල්ලා. ඉතින් මේකේ තියෙනවා මේ විදිහට මම මේ පොඩි රිවිව් එකක් කරන්න හැදුවේ දැන්. මෙතන තියෙනවා බොක්ස් එකේ ගහලා මේකේ මොනවද ඉන්ක්ලූඩ් වෙලා තියෙන පාර්ට්ස් ටික කියලා. මේකේ තියෙනවා එයාක්‍රාෆ්ට් එක තියෙනවා, බැටරි 3ක් තියෙනවා, remote controller එක තියෙනවා, propeller guards, type C cable, charging hub, spare propellers, screwdriver, manuals ඔය සෙට් එකම තියෙනවා. ඉතින් මෙතන QR code එකක් තියෙනවා. මේක ස්කෑන් කරලා DJI app එක දාගන්න පුළුවන්. ඉතින් අපි ඕපන් කරලා බලමු බොක්ස් එක. ඕපන් කරාම මෙන්න මේ විදිහට උඩින් ඉස්සෙල්ලාම පොඩි බොක්ස් එකක් තියෙනවා. ඉතින් මොනවද තියෙන්නේ බලමු. මේකේ තියෙනවා බැටරිස් 3 තියෙනවා. බැටරි 3යි බැටරි charging hub එකයි තියෙනවා මේකේ. ඊට පස්සේ ස්ක්‍රූ ඩ්‍රයිවර් එක තියෙනවා. lightning cable එකක් තියෙනවා. තව type C cable එකක් තියෙනවා මේකේ remote එකේ. ඊපස්සේ හරි ටික හරි. ඊපස්සේ මෙතන තියෙනවා ඊළඟට අපේ remote එක. මේ තියෙන්නේ remote එක මේ විදිහට. බලමු ඒක open කරලා. remote එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. DJI remote එක. මේකේ මේ විදිහට තියෙනවා. මෙතන ෆෝන් එක අපිට හෝල්ඩ් කරගන්න පුළුවන් එක තියෙනවා මෙතනින්. ඊට පස්සේ මෙතන කේබල් එකක් තියෙනවා මේ විදිහට. මේක type C කේබල් එකක් වගේ type C ෆෝන් එක කනෙක්ට් කරගන්න පුළුවන් මේකට. ඊට පස්සේ lightning cable එක තව එක්ස්ට්‍රා දීලා තියෙනවා. ඕන lightning එක ගහ ගන්න පුළුවන් මේකට. ඊට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ. මෙතනින් අපිට adjust කරගන්න හෙට මෙහෙට. ඊට පස්සේ මෙතන home button එක තියෙනවා. ඊට පස්සේ මෙතන power button එක තියෙනවා. ඊට පස්සේ මෙතන moods ටික තියෙනවා. sport mood, normal, cinematic ඔය moods ටික. ඊට පස්සේ මෙතන function key එක තියෙනවා. ඊට පස්සේ අපිට මෙන්න මෙතන මේකෙන් අපිට මේකේ කැමරා එක හෙට මෙහෙට adjust කරගන්න පුළුවන්. මෙතනින් photos videos capture කරගන්න පුළුවන්. ඉතින් remote එක මේ විදිහට තමයි තියෙන්නේ. ඊළඟට තව මොනවද තියෙන්නේ? පස්සේ වෙන්න දිනවා drone එක. මේ බාණ්ඩේ මේ වගේ පොඩි drone එක මේ විදිහට අතට තියාගන්න පුළුවන් size එකට තියෙන්නේ. පොඩි size එක. ඉතින් මේකේ තියෙනවා auto mode එකකුත් තියෙනවා. ඒ කියන්නේ ඔය follow අනම්මනම් එක එක features ටිකක් තියෙනවා. අපි ඒ ටික බලමු. මේ වගේ propeller guards ටික මේකට high කරලාම තියෙන්නේ. මෙහෙම මේ විදිහට. ඉතින් මේක age 6 කියලා තමයි මේකේ දීලා තියෙන්නේ. මේ කියන්නේ පදින්න අවුරුදු 6ක කෙනෙක්ට ළමයිට වුණත් පුළුවන් කියලා මේක මේ control කරගන්න. ඒ කියන්නේ මේක සාමාන්‍ය ගොඩක්ම basic විදියට තියෙන්නේ. ඉතින් ඒක ඊට පස්සේ තව තියෙනවා spare propellers තියෙනවා. මේ තියෙන්නේ propellers, spare propellers දෙකක් තියෙනවා. තව මොනවද තියෙන්නේ? ඊට පස්සේ manual එක තියෙනවා. ඉතින් ওই ටික තමයි box එකේ include වෙලා තියෙන්නේ. අපි දැන් බලමු drone එක පොඩි වටයක් දාලා බලමු නේ. drone එක fly කරලා බලමු කොහොමද මොකද තත්ත්වය කියලා. අපි drone එකේ ඉස්සෙල්ලා මේ lens guard එක තියෙනවා. lens guard එක ගලවලා අපි drone එක on කරගමු. battery එකක් දාලා battery එක මේ විදිහට දාගන්න තියෙන්නේ. අපිට බැටරි එක දාගන්න තියෙන්නේ. ඊට පස්සේ මේක ඔන් කරන්න පුළුවන්. මේ බටන් එකපාරක් ඔබලා ඊට පස්සේ ඔබාගෙන හිටියම එකපාරක් එවුවා. දෙවෙනි පාර ඔබාගෙන ඉන්නකොට මේ විදිහට ඇවිල්ලා ප්‍රොපෙලර්ස් ටික පොඩ්ඩක් අරගිලා මේක ඔන් වෙනවා. දැන් සවුන්ඩ් එකක් එක්ක ඔන් වෙලා තියෙන්නේ.
ඉතින් දැන් ඩ්‍රෝන් එක ඔන් කරගත්තා. ඊළඟට අපි බලමු රිමෝට් එක ස්ටාර්ට් කරගමු. ඊට පස්සේ මේ තියෙන රිමෝට් එක මේ විදිහට කේබල් එක ඇවිල්ලා තියෙනවා. මේකත් ඔන් කරගන්න තියෙන්නේ මේ පවර් බටන් එකපාරක් ගැහුවා. ඊළඟට බාහින් හිටියා සවුන්ඩ් එකක් ඔන් වෙනවා. ඊට පස්සේ අපිට මෙතෙන්ට හෝල්ඩ් කරගන්න පුළුවන් ෆෝන් එක. මම දාගෙන තියෙන්නේ මේ DJI Fly කියන ඇප් එක. මේක තමයි ඇප් එක. DJI ඇප් එක. ෆෝන් එක හෝල්ඩ් කරගන්න තියෙන්නේ මෙතෙන්ට දාලා. මේ විදිහට කේබල් එක ගහගත්තා. තව අපිට මෙන්න මේ දෙක හයි කරගන්න තියෙනවා. මේ විදිහට දැන් ඔයාලට පේනවා මෙතන පෙන්නනවා අපේ කැමරා එකේ ඩ්‍රෝන් එකේ. මෙතනින් පෙන්නනවා අපිට ටේක් ඔෆ් කරන්න පුළුවන්. මෙන්න මෙතනින් එපුවට පස්සේ මේ ටේක් ඔෆ් එක ෆුල් ඔබන් හිටියට පස්සේ ටේක් ඔෆ් කරන්න පුළුවන්. මෙතනින් බැටරි පර්සන්ටේජ් එක පෙන්නනවා. ඊට පස්සේ මෙතන රිමෝට් එකේ සිග්නල් එක පෙන්නනවා. මෙතන සැටලයිට් සිග්නල් එක පෙන්නනවා. මෙතනින් අපිට ගැලරිය ගන්න පුළුවන් ෆොටෝස් වීඩියෝස්. ඊට පස්සේ මෙතනින් අපිට ෂූට් කරන්න පටන් ගන්න පුළුවන් ෆොටෝස් වීඩියෝස් ක්වික් ෂොට්ස් ඒ විදිහට. ඊට පස්සේ මෙතනින් පෙන්නනවා අපේ ඩිස්ටන්ස් එක. ඊට පස්සේ මෙතනින් අපිට 4K 30 මේක වෙනස් කරගන්න පුළුවන්. මම දැන් ඔටෝ දාලා තියෙන 4K 30 දාලා. ඉතින් ඔය විදිහට තමයි තියෙන්නේ. අපි බලමු මේක පොඩ්ඩක් ෆ්ලයි කරලා. ඉතින් ඩ්‍රෝන් එක අපි අතන මැද්දෙන් තිබ්බා. මෙතන අපිට මෙතන මේ බටන් එක ක්ලික් කරලා මෙතන ප්‍රෙස් කරන් හිටියම ටේක් ඔෆ් කරන්න පුළුවන්. ඩ්‍රෝන් එක ඉස්සෙනවා. දැන් අපිට පුළුවන් මෙතනින් කන්ට්‍රෝල් කරගන්න මේකෙන් මේ විදිහට. දැන් මෙතන මේ විදිහට තමයි බේස් එක තියෙන්නේ අපේ DJI Fly app එකේ. ඊට පස්සේ අපිට දැන් ඩ්‍රෝන් එක අර පැත්තෙන් තියෙනවා උඩ. දැන් අපිට ලෑන්ඩ් කරන්න පුළුවන්. මෙතන return to home තියෙනවා. ඊට return to home දෙන්න පුළුවන්. මේ home point එක අපිට දැන් මෙතන අප්ඩේට් වෙලා තියෙන්නේ. අපිට ඕන මෙතනින් අප්ඩේට් කරගන්න පුළුවන් මෙතන ලොකේෂන් එකට. ඊට පස්සේ අපි දැන් ඔටෝ අප්ඩේට් වෙලා තියෙන්නේ. දැන් මෙතනින් අපි ලෑන්ඩ් එක දුන්නාට පස්සේ ක්ලික් කරන් හිටියාම මේක ඔටෝ ලෑන්ඩ් වෙනවා. දැන් අපි යන්න හදන්නේ ග්‍රවුන්ඩ් එකක් පැත්තට පොඩ්ඩක්. මෙතන අර මේ බූම් රන් එහෙම තියෙනවා. බූම් රන් ඊට පස්සේ රොටේට් ඔහොම තියෙනවා ඔප්ෂන් ටිකක්. ඒ ඔප්ෂන් ටික දාන්න විදිහක් නෑ අපිට. මේ මෙතන ඉඩමදි. අපි පාලම උඩ යවුවේ. දැන් අපි යනවා ග්‍රවුන්ඩ් එක පැත්තට පොඩ්ඩක් බලන්න. පොඩ්ඩක් වෙන ටික මොකද කියලා බලාගන්න. මම දැන් මේ අපි ග්‍රවුන්ඩ් එකට ආවා. අපි දැන් ඇවිල්ලා මේ මම ඩ්‍රෝන් එක කනෙක්ට් කරගත්ත ෆෝන් එකට විතරක් මේ RC එක නැතුව. ඉතින් මේ විදිහට දැන් කනෙක්ට් කරගත්තාට පස්සේ අපිට මෙතන මේකේ ඔප්ෂන් ටික මෙන්න මෙතන මේ ලයිට් එකෙන් පෙන්නනවා. අපිට මේකෙන් මේ බටන් එකෙන් මේ මාර්ක් කරගන්න පුළුවන්. සර්කල් කියලා එකක් තියෙනවා. රොකට් කියලා එකක් තියෙනවා. ස්පාට්ලයිට් කියලා එකක් තියෙනවා. ෆලෝ කියලා එකක් තියෙනවා. ඩ්‍රෝනි කියලා එකක් තියෙනවා. සර්කල් කියලා විදිහට තමයි තියෙන්නේ. ඊට අපිට මෙතනිනුත් මේ විදිහට පෙන්නනවා. මේකේ සර්කල් තියෙනවා. ඊට පස්සේ ෆලෝ, ඩ්‍රෝනි, සර්කල්, රොකට්, ස්පොට්ලයිට්, බූම්රං මේ විදිහට තියෙනවා. මෙතන මැනුවල් කන්ට්‍රෝල් ගන්න පුළුවන් අපිට. ඊට පස්සේ අපි බලමු දැන් එක එක දාලා මේ ෆලෝ එකක් දාලා බලමු. මෙතනින් දෙන්න පුළුවන් ක්ලෝස්, මීඩියම්, ෆා, ෆ්ලැට්. අපි දෙමු ක්ලෝස් දීලා ෆ්ලැට් දීලා ෆලෝ එකක් දාලා බලමු මොකද වෙන්නේ කියලා. කට් කරමු. එයා එනවා මාත් එක්ක.
අපේ බැටරි දෙකක් අපි ඉවරයි. දැන් තුන්වෙනි බැටරිය තියෙන්නේ. දැන් මේක 99% තියෙන බැටරි එක මෙතනින් මේ විදිහට පේනවා. අපි බලමු දැන් මේ බැටරිය ෆුල් බහිනකම් අපිට කොච්චර වෙලා තියන්න පුළුවන් වේද කියලා බලමු. අපි ස්ටොප් වොච් එක දාගෙන බලමු. අපි දැන් ස්ටොප් වොච් එක දාගත්තා. දැන් බලමු ස්ලයිඩ් කරලා මේක මේ කොච්චර වෙලා තියන්න පුළුවන් වේද කියලා. ස්ටොප් වොච් එක ස්ටාර්ට් කරලා තියෙන්නේ. අපි බලමු දැන් මේ ෆුල් බැටරි එකෙන් කොච්චර වෙලා අපි ඩ්‍රෝන් එක උඩ තියාගන්න පුළුවන් වේද කියලා. දැන් අපේ බැටරි එක ලෝ කියලා කියනවා. මෙතනින් බැටරි ලෝ ඊට පස්සේ ඩ්‍රෝන් එක මෙහෙම තියෙනවා. දැන් අපි ඊළඟ දින විනාඩි 14ක් අපි උඩ තිබ්බා දැන්. ඔන්න දැන් එයා ඔටෝ ලෑන්ඩ් කරගන්නවා. ඔටෝ ලෑන්ඩ් කරන මේක මෙහෙට ගෙන ගන්න. ඉස්සරහට ගන්න. අපි ගාවට ගෙන ගන්න. නෑ ඉස්සරහට. මේ ඉස්සරහ. ඉතින් වෙන්නේ මේ හෝම් එක දුන්නා නම් ගේ ඉතින් අපි විනාඩි 15ක් ෆ්ලයි කරා අපේ එක බැටරියකින්. විනාඩි 15ක් ෆ්ලයි කරන්න පුළුවන් වුණා මැක්සිමම් ටයිම් එක. අපි කලින් අපිට අපි කීයද මං විනාඩි 6යි තප්පර 10යි 6යි ගානක් නේ 6යි තප්පර 10යි 50% වල ඉඳන් අපි කලින් මේව කරාට පස්සේ දැන් 100% වලින් අපි ස්ටාර්ට් කරේ විනාඩි 15ක් අපිට රන් කරගන්න පුළුවන් වුණා ඔක්කොම. ඉතින් ඔය විදිහට තමයි අපේ වීඩියෝ එකේ තියෙන්නේ DJI Neo එක. ඉතින් අපි බලමු කනවිද්දගල යහන්ගල පැත්තේ ගිහිල්ලා කොහොමද අලුත් වැඩක් කරගන්න අලුත් ෂොට් ටිකක් ගහගන්න බලමු. හුලං තද නැති වුණොත් දැන් අද අපි මෙතන ඉස්සුවා මීටර් 60ක් විතර ඉස්සුවා උඩට උස්සනකොට මේ වර්නින් එකක් එනවා හුලං තදයි බා ගන්න කියලා. ඒක නිසා කනවිද්දගල යහන්ගල කියන්නේ පොඩ්ඩක් හුලං තද ඒරියා එකක්. ඒක නිසා මොකක්ද ප්‍රශ්නයක් වුණොත් තමයි අවුල තියෙන්නේ. අපි බලමු ඉතින් ගිහිල්ලා ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු කනවිද්දගල හෝ යහන්ගල next වීඩියෝ එක ඉතල්පත් දෝරුවත් යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න. කමෙන්ට් එකක් දාගෙන යන්න. මොනවා හරි ඩ්‍රෝන් එක නියෝ එක ගැන මොනවා හරි ප්‍රශ්න තිබ්බොත් කමෙන්ට් කරන්න. මම රිප්ලයි කරනවා. මේ තාම මම මේක ගැන ඉස්සරහට ටෙක්නිකල් පැත්තෙත් විස්තර ටිකක් දාන්නම්. ඔක්කොම මොන settings ගැන විස්තර ටිකක් දාන්නම් වීඩියෝ එකක් කරන්න. YouTube channel එක subscribe කරන්න. TikTok ඉන්නවා TikTok follow කරන්න. Facebook අපේ group එකට like කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.